Hello, my dear students of grade 6. Welcome to Kavin English Learning Channel. Hi, වසරේ ඉන්න දුවල පුතාලා හැමෝම මම සාදරයෙන් පිළිගන්නවා. අද දින අපි බලන්න යන්නේ අපේ නව වසර මොඩියුල් සිස්ටම් තමයි අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ. අපි දන්නවා ඔක්කොම අපිට grade 6 එකකින් syllabus එක වෙනස් වෙලා දැන් මොඩියුල් සිස්ටම් එක introduce කරලා තියෙනවා. ඒක ගොඩාක් හොඳ ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන් සිස්ටම් එකක්. Module 1, Module 2, Module 3 කියලා modules තුනක් තියෙනවා. ඒකෙන් first term එකට තුනක්, second term එකට තුනක්, third term එකට තුනක් කියලා අපි ඉගෙන ගන්න ඕනේ. දැන් module 1 step 1, module 2 reading for life, module 3 mirror wall කියලා තමයි මේ setup එක අවිලා තියන්නේ. අද දින අපි බලන්න යන්නේ module 1 එකකින් lesson 1 තමයි. හැමෝම මේ වීඩියෝ එක බලන්න කියලා මම ආදරෙන් පිළිගන්නවා. Okay, grade 6 term 1 module 1 module 1 එකකින් මොනවද තියන්නේ? listening and viewing. listening viewing activity තමයි ගොඩක් තියන්නේ. speaking and representing literature for enjoyment කියලා තමයි මේ පළවෙනි page එක ඔයාලා දීලා තියන්නේ. Okay. Hello friends, this is your first module. I am Ben, your study guide. I am here to help you. ඔයාලගේ අලුත් යාළුවක් තමයි මේ Ben කියන කෙනා. එයා කියනවා I am Ben, your study guide. I am here to help you. එයා ඔයාලට උදව් කරයි කොහොමද මේ study guide එක අපි ඉගෙන ගන්නේ කියලා තමයි පැහැදිලිවම කියන්නේ. The task in this module will guide you to do the following. මේ මොඩියුල් එක අපි ඉගෙන ගන්නට පස්සේ මොනවද අපිට කරන්න පුළුවන් දෙයක් කියලා තමයි මේකෙන් කියන්නේ. Engage in small talk in English. පොඩි සාකච්ඡා ඒවා අපි ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන් වෙනවා. Tell others about yourself. ඔයාලට ඔයාලා ගැන අනිත් අයට කියන්න පුළුවන්. Your friends, your favorite persons and where your village is located. ඔයාගේ යාළුවා ගැන ඔයාගේ ප්‍රථම කවුද ඔයාලට ගොඩාක් කැමතිම කෙනා කියලා එයා ගැන අනිත් එක ඔයා ජීවත් වෙන ප්‍රදේශය ගැන ඔයාලට කියන්න පුළුවන්. Speak about familiar topics. ඔයාලට පුරුදු වෙච්ච මාතෘකාවෙන් කතා කරන්න පුළුවන්. Listen to, enjoy and perform simple songs in English. ඔයාලට simple song ඒක ඔයාලා enjoy කරන්න පුළුවන්. අනිත් එක ඔයාලටත් ඒක සින්දුව කියන්නත් පුළුවන්. Deliver simple presentation. පොඩි presentation වලට ඔයාලා පුරුදු වෙනවා. මේ මොඩියුල් එක ඉවර වුණාම මොනවද ඔයාලට දැනගන්න තියෙන්නේ කියලා තමයි මේකෙන් පැහැදිලිවම කියන්නේ. Okay, icon and meaning. මේ ඔයාලට මේ මොඩියුල් page එකෙන් මේ වගේ icons තියෙනවා. එතකොට ඒ වගේ මොනවද ඒක තේරුම් කියලා තමයි මේකෙන් කියලා තියන්නේ. මේ බලන්න first එක take home activity. මේක homework එකක් ඔයාලට. Progress check. මේක ඔයාලගේ progress කොහොමද කියලා check කරන activity. Do it yourself. ඔයා තනියම කරන්න ඕන වැඩ තමයි do it yourself. Pair work. දෙන්නෙක් එකතු වෙලා කරන්න වැඩ තමයි pair work. Group work. 3 දෙනෙක් 4 දෙනෙක් ඔයාගේ ක්ලාස් එකකින් group එකකින් එකතු වෙලා මේ වැඩ කරන්න පුළුවන්. අනිත් එක whole class activity කියන්නේ මුළු ක්ලාස් එක එකතු වෙලා මේ කරන activities තමයි මේකෙන් කියන්නේ. So I can do it myself කියන එක ඔයාලට green smiley and I can manage with support. කවුරු හරි අපිට උදව් කරා නම් අපි මේක කරනවා කියවනම් ඒකට yellow smiley තමයි මේකෙන් symbol විදියට දීලා තියන්නේ. මේක පැහැදිලිවම ඔයාලා තේරුම් ගන්න ඕනේ. මොකද අනිත් modules ඔක්කොමෙන් මේ වගේ activities තමයි ගොඩක් තියන්නේ. මේ very easy activities ඔයාලට. මොකද do it yourself කියන්නේ ඔයාම කරන ඕන activity, pair work කියන්නේ යාළුවොත් එක්ක එකතු වෙලා දෙන්නෙක් කරන activity, group work කියන්නේ or 4 දෙනෙක්ව 5 දෙනෙක් එකතු වෙලා කරන activity, whole class activity කියන්නේ මුළු ක්ලාස් එක එකතු වෙලා කරන activity තමයි මේකෙන් තියන්නේ. progress check කියන්නේ ඔයාලම ඔයාලගේ ප්‍රතිඵල ගැන progress check කරන එක
take home activity කියන්නේ ඔයාලා ගෙදරින් කරන්න ඕන activity තමයි මේකෙන් තියන්නේ. So කලබල වෙන්න එපා. මේක හරිම easy ක්‍රමයක්. මම හිතන්නේ ඔයාලට ගොඩාක් පැහැදිලිවම ප්‍රයෝජනවන්ත වෙනවා මේ module එක කියලා. Okay, then lesson 1 එක මොනවද කියලා බලමු. Lifting me up. මේක මාව ඉහළට ඔසවමින් කියලා එක topic තමයි මේකෙන් කියලා තියන්නේ. ඒක මොනවද කියලා අපි බලමු. Hello, let's begin learning English with fun activities කියලා Ben කියනවා. At the end of this lesson, you will be able to. Okay, lesson 1 ඉවර වුණාට පස්සේ ඔයාලා මොනවද කරන්න ඔයාලට හැකි කියලා තමයි මේකෙන් කියන්නේ. Listen to a text and pick words. Listening activity ඒක කරනකොට ඔයාලට මේ text එක අහලා ඒකට words එක ඔයාලාම pick කරලා ලියන්න පුළුවන් හැකියාවක් ඔයාලට ලැබෙනවා. Tell your name and age. ඔයාගේ නම වයස කියන්න පුළුවන් ඔයාලට. Say what you want to be in future. අනාගතේ ඔයාට මොනවද වෙන්න ඕනේ? කවුරු වෙන්න ඕනේද කියලාත් ඔයාලා කියනවා. Talk about what you like. ඔයා කැමති දේවල් ගැන කතා කරනවා. Talk about what you can do. ඔයාට මොනවද කරන්න පුළුවන් කියලාත් ඔයාලට මේ පන්තිය ඉවර වුණාට පස්සේ මේ ඔක්කොම ඉංග්‍රීසියෙන් ඔයාලට කතා කරන්න පුළුවන් වෙනවා කියලා තමයි මේ Ben කියන්නේ. This is the first day in your class. In your new class. මේක ඔයාලාගේ අලුත් දවස ඔයාගේ අලුත් පන්තියෙන් අලුත්ම ප්‍රථම දවස කියලා තමයි මේකෙන් කියලා තියන්නේ. Make a whole class activity. Name cheer. You can see the whole class activity icon there. Well, hope you enjoyed it කියලා Ben කියනවා මොනවද ඒ කරන්න කියන්නේ කියලා අපි බලමු. Stand in a circle. වටේට ඔයාලා ඔක්කොම ඉන්න. Listen to teacher's instruction. Teacher මොනවද කියන්නේ කියලා අවධානයෙන් ඔයාලා අහගෙන ඉන්න. Say your name loudly with a clap. ඔයාගේ නම කියන්න එතකොට අත්බොඩි ගන්න. හයියෙන් අත්බොඩි ගන්න ඕනේ. ඒක තමයි මේ activity කියලා තියන්නේ. ඒක ඔයාලගේ class teacher මේ English teacher ඔයාලට කියන දෙනවා කොහොමද කියන්නේ. මේ activity එක කරන්නේ කියලා. ඒක ලේසි වැඩක්. ඔයා circle එකකින් ඉඳලා teacher කියන instruction එක follow කරන්න තමයි වෙන්නේ. ඔයාගේ name කියලා අත්පොඩි එකක් ගන්න වෙනවා. Task 1.2 Listen and find. මේක ඔයාලම තනියම කරන්න ඕන activity තමයි. මේකෙන් ඔයාලා බලන්න පුළුවන් ඔයාලගේ symbol එක තනියම කරන්න කියලා තියෙනවා. Listen to the teacher and circle the words you hear. Teacher ඔයාලට words කියනවා. ඒ words කියනකොට ඔයාලා circle කරන්න. ඒ words එක මොනවද කියලා අහලා circle කරන්න පුළුවන්. Pilot, learn, sing, guitar, books, swim, sports, scientist, science, English, music, teacher, musician කියලා තමයි මේ words තියලා තියන්නේ. හරි. teacher මම ඔයාලට කියනවා දැන් මම කියනකොට ඔයාලා ඒක අහලා circle එකක් දාන්න. Swim, swim. Guitar, guitar. English, English. Teacher, teacher. Pilot, pilot. Scientist, scientist. Learn, learn. Musician, musician. Science, science. Music, music. හරි. Then ඔයාලා ඒක circle කරලා ඇති කියලා මම හිතනවා. අපි next activity එක බලමු දැන්. Okay, task 1.3. It is a listen and find activity. Do it by yourself. මේ symbol එක බලවනම් ඔයාලට පේනවා. මේක ඔයාලාම තනියමින් කරන්න ඕන activity එකක්. Listen to the teacher and write the correct answer. Teacher කියවනවා ඔයාලා ඒක listen කරලා ඒකට answer ලියන්න ඕනේ. බලන්න මේ fill in the blanks 4ක් තියෙනවා කරන්න ඔයාලට. මම දැන් read කරන්න යනවා. ඔයාලා අවධානයෙන් මේකට answer ලියන්න ඕනේ. Hello friends, I am Ravindu. I am 11 years old. I can play the guitar. I like music. I want to be a musician. So next one.
Hello friends, I am Divya. I am 11 years old. I can speak English. I like sports. I want to be a pilot. Third one. Hello friends, I am Yasmin. I am 11 years old. I can sing. I like books. I want to be a teacher. So the fourth one. Hello friends, I am Natalie. I am 11 years old. I can swim. I like science. I want to be a scientist. Okay. මම හිතනවා දැන් ඔයාලා මේකට ආන්සර් කරලා ඇති කියලා. අපි ආන්සර් එක තව චුට්ටකින් චෙක් කරමු. Here you can see the answers. Hello friends, I am Ravindu. I am 11 years old. I can play the guitar. I like music. I want to be a musician. So, hello friends, I am Divya. I am 11 years old. I can speak English. I like sports. I want to be a pilot. Hello friends, I am Yasmin. I am 11 years old. I can sing. I like books. I want to be a teacher. Hello friends, I am Natalie. I am 11 years old. I can swim. I like science. I want to be a scientist. මේකේ ඔයාලට දැනනානේ hello friends කියලා ඔයාලා කියනවා. අනිත් එක ඔයාලගේ නම කියන්න ඕනේ. I am Natalie. ඔයාගේ නම මොනවද කියලා ඔයාලා කියනවා. I am 11 years old කියලා තමයි අපේ වයස කියනකොට I am 11 years old කියලා කියන්නේ. ඔයාලගේ වයස ඔයාලා එම කියන්න. I can swim. මට swim කරන්න පුළුවන් කියලා එකට මොනවද කියන්නේ? I can. මට පුළුවන්. I like science. මම කැමතිම පාඩම් science. I want to be a scientist. මම අනාගතයෙන් මොනවද වෙන්න ඕනේ? scientist වෙන්න ඕනේ කියලා තමයි මේකෙන් කියලා තියන්නේ. මම හිතනවා ඔයාලට මේක පැහැදිලි කියලා. අපි next work එකට යමු. Get ready to introduce yourself to your classmate. ඔයාලා මේම I can, I like, I am, I want to be an කියලා ඔයාලට දැන් පැහැදිලි නේද කොහොමද ඔයාලව introduce කරන්න ඕනේ කියලා. මේකත් let's talk කියලා group activity එකක් තමයි මේක දීලා තියන්නේ. Plan what you are going to speak. Prepare at least 4 sentences about yourself. You can work with your group members if you need help. මේක ඔයාලා දැන් plan කරන්න මොනවද ඔයාලා කතා කරන්න යන්නේ. At least 4 sentences prepare කරන්න ඔයාලා ගැන විස්තර 4 sentence prepare කරන්න. ඔයාලට උදව් ඕනේ නම් ඔයාලගේ group members එකෙන් අහන්න පුළුවන්. I am, I can, I like, I want to be an, or I want to be a කියලා අපි මේවා දැන් study කරලා ඉවරයි. So මේ activity එක group work activity හැටියට තමයි දීලා තියන්නේ. Draw a picture of what you want to be in the future. Future me. ඔයාලට කවුරු වෙන්න ඕනේද අනාගතයෙන් කියලා ඔයාලා ඒ picture එක ලියලා I am කියලා ඔයාගේ නම ලියලා I want to be a කියලා ඒ මොන වෙන්න ඕනද කියලාත් ඒකත් ලියන්න. Here a chef කියලා තමයි මේකෙන් ඔයාලා කියනවා. මේ පින්තූරයකින් chef එකක් ඉන්නවා. chef කෙනෙක් ඉන්නවා. So I am කියලා එයාගේ නම I want to be a chef. So now go in front of the class and introduce yourself to your classmate. Use the sentences you have prepared and show the picture you have drawn. මේ ඔයාලට දොස්තර වෙන්න ඕනේ නම්, ડોක්ටර් වෙන්න ඕනේ නම් මේ වගේ picture එකක් ලියන්න මේ draw කරලා Hello friends, I am Stella. I am 11 years old. I can sing. I like science. I want to be a doctor කියලා මේ activity එක ඉවර කරන්න. අනිත් එක තමයි progress check එක. Read and tick the matching box. If necessary, ask your teacher for help. So I can මට පුළුවන් වුණ දේ තමයි I can කියලා ඒ box එකකින් තියෙනවා. Listen to the text and pick words. Text එක listen කරලා ඔයාලට words තෝරගන්න පුළුවන් වුණාද? ඔයාලට ඔයාලගේ නම කියන්න පුළුවන්ද? Tell my name. Tell my age. මගේ වයස කියන්න පුළුවන්ද? Talk about what I can do. ඔයාලට ඔයාලා මොනව කරන්න පුළුවන් කියලා කතා කරන්න පුළුවන්ද? Say what I like to do. ඔයාලට කැමති දේවල් මොනවද කියලා කියන්න පුළුවන්ද?
Say what I want to be in the future. ඔයාලට අනාගතයෙන් කවුරු වෙන්න ඕනේ කියලාවත් කියන්න පුළුවන්ද? ඒ වගේ තමයි මේකෙන් ඔයාලට පුළුවන් නම් I do it myself කියලා ටික් කරන්න. I can manage with support. කවුරු හරි ඔයාලට උදව් කරන්න ඕනේ නම් ඒ yellow smiley ඇතුලේ ඔයාලගේ ටික් එකක් දාන්න. මේක ඔයාලගේ self evaluation, self analyze තමයි මේකෙන් අහලා තියන්නේ. Color the stars according to the number of ticks you got for the green smiley face. 5 to 6 ticks green, 3 to 4 ticks yellow, 1 to 2 ticks blue කියලා තමයි මේ තරු එකෙන් ඔයා කල කරන්න යන්නේ. මේක පැහැදිලි කියලා මම හිතනවා. මේක අනිවාර්යයෙන්ම අනිත් ඇක්ටිවිටි ඔක්කොටම මේ ප්‍රෝග්‍රස් එක එනවා. ඒ හින්දා මේක අවධානයෙන් ඔයා අහලා ඉන්න. මේක හරිම ඊසියෙන් ඉවැලුවේෂන් කරන්න පුළුවන්. ඔයාලව ඉවැලුවේට් කරන විදිය තමයි මේක. Take home activity. මේක ඔයාලගේ home activity එකක්. Design a name card for you. Wear it when you come to school. Hello, I am කියලා ඔයාලගේ නම ලියලා name card එකක් ඔයාලගේ ඇඳගෙන එන්න කියලා තමයි කියන්නේ. අනිත් එක activity 2 vocabulary journal. Create a vocabulary journal. ඔයාලා vocabulary වචන මාලාවක් තියන්න journal එකක් වගේ book එකක් වගේ තමයි ඔයාලා එකක් කරන යනවා. For this you can get a notebook or unused pages from an old exercise book stapled together. මේකට ඔයාලගේ notebook එකක් අරගන්න පුළුවන්. නැත්නම් පාවිච්චි නොකර තියන්න papers තියෙනවානේ exercise book වලින් ඒක staple කරලා එකතු කරන්න පුළුවන්. Write down the new words you have learned in your vocabulary journal. ඔයාලා ඉගෙනගත්තු new words අලුත් වචන මොනවද කියලා තමයි ඔයාලට ලියන්න තියෙන්නේ. Follow the format given below when writing words. මේ format එකට තමයි ඒ journal එක තියෙන්න ඕනේ. Get your teacher's help if needed to choose the word. ඔයාලගේ teacher ගෙන් help ගන්න පුළුවන්. ඔයාලට මේ words තෝරගන්න ඕනේ නම් teachers ගේ help ගන්න. Draw or paste picture. ඔයාලට picture draw කරන්න පුළුවන් නැත්නම් මේක අලවන්නත් paste කරන්නත් පුළුවන් මේ පින්තූර. Make it a habit to update your journal every day. මේ ජර්නල් එක ඔයාලා අනිවාර්යයෙන්ම හැමදාම අප්ඩේට් කරන්න ඕනේ. මේ මොඩියුල් 1 එකකින් lesson 1 එකකින් ඔයාලට අලුත් වචනයක් අලුත් word එකක් තියෙනවා නම් ඒක letter කියලා දාලා මේ a word එකක් කියනවා නම් a කියලා දානවා. meaning ඒ word එකකින් meaning කියන්න ඕනේ. මොනවද meaning කියලා. similar words කියලා ඒකට similar words උත් ඔයාලා ලියන්න පුළුවන්. so මේක තමයි vocabulary journal එකින් entry format එකක්. මේ ඔයාලට දැන් බලන්න පුළුවන් මගේ sample එක letter කියන එක A. word ambition. meaning මොනවද මේකෙන් meaning a strong desire or drive to achieve a goal. that is mean ambition. so similar word goal. Goal is a similar word to ambition. so the picture of the doctor. So likewise, you have to maintain this journal every day. You can do letter A, letter B, letter C, whatever the new words you can write down. It will be very, very useful for you to explore the vocabulary talent. Sample cover pages of your vocabulary journal. Right. Vocabulary journal එකක් ඔයා හදනවානේ. ඒකට cover page එකක් ඔයාලම design කරන්න. A vocabulary journal is a book or notebook where you write down the new words you learn. මේ vocabulary journal කියන්නේ ඒ book or notebook කියලා කියනවා අපි. ඒකින් ඔයා අලුත් words එක ලියලා ඒ වගේ meaning පින්තූරත් එක්ක ලස්සනට maintain කරන්න පුළුවන්. so cover page එක කොහොමද design කරන්නේ කියලා තමයි මේකෙන් පෙන්නලා තියෙනවා. ඒ හින්දා ඔයාලත් vocabulary journal එකෙන් කොහොමද design කරලා pictures ඔයාලා print අරන් අලවන්න පුළුවන් නැත්නම් ඔයාලම draw කරලත් මේ journal එක හොඳට ලස්සනට ඔයාලා maintain කරන්න ඕනේ. Activity 3 Portfolio. Collect all the things you prepare while doing these modules. Name card, future me poster, class survey, food chart, speeches, etc. At the end of this module, you will have to arrange everything in a portfolio. Activity 3 තමයි portfolio කියලා තියනවා.
A portfolio is a special folder where you collect your best work to show what you have learned. Portfolio කියන්නේ folder වගේ, file folder වගේ collection of your work. ඔයා කරපු වැඩෙන් ඔක්කොම ඒකින් අපි collect කරලා තියෙනවා. Okay, my dear students, hope you all enjoyed and understood today's activities very well. So, thanks for watching my YouTube channel. I will meet you soon with an interesting topic later. දුවල පුතාලනේ, දැන් අපි නව වසරෙන් grade 6 එකකින් new module එකට face කරන්න යනවා. ඒ හින්දා බය වෙන්න එපා. මේක හරිම ලේසි. ඔයාලට හරිම ලේසියෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේකෙන් කියලා දෙනවා. මමත් ඔයාලට හැම මොඩියුල්ස්ම කියලා දෙන්න හදන්නේ. ඒ හින්දා මගේ වීඩියෝස් ඔක්කොම හැමදාම බලන්න. Thanks for watching my YouTube channel. I will meet you soon with an interesting topic later. Bye.